හායි යාළුවනේ, වෙනද වගේම ඔන්න අදත් මම අලුත් කතාවක් ගෙනාවා. අපි මේකත් අහමුකෝ. නාහෙට අහන්න නැති හිතුවක්කාරකම උපතින්ම ගෙනාපු කෙනෙක් වෙච්ච මම මගේ මතේම හරි කියන දේ ඔළුවේ තදටම කොටාගෙන තිබ්බා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ ගොඩක්ම මට කිව්වේ උඹේ යලි ඔළුවනේ බන් කියලා. මගේ රැස් වලින්ම මමම පිච්චෙද්දි කෙල්ලෙක් දෙන්නෙක් මට ලයින් දාපු අවස්ථා උදා වුණා. පිට ලයින් දැම්මත් මේ හිත පර්වතයක් වන්න නොසෙල්වී තිබ්බේ හිතුණත් කාලඟවත් පදිරි නොවී තියෙද්දි. ලාදම් පාට හැන්දෑවක හිරු කෙමින් බැස යද්දි මං බලන් හිටියේ රතට රත පිපිලා තියෙන අම්මගේ ඩේලිය ගහේ ඩේලිය මල දිහා. පුංචියට කණෙය මැස්සෙක් දෙන්නෙක් මලේ වහලා රොන්නුරා බොන විදිය මං යාන්තමට දැක්කා. මට මතක විදිහට මාස 5කට කලින් කුසුමනන්දලා දිහාවෙන් අම්මා ඔය මල්ලත්ත උස්සන්නාවේ මොරසූරන වැස්ස මටත් හොඳ වයින් බැනබැනම. මං හුස්ම ගන්න සද්දේ මටම ඇහෙන තරම් දිග නිහඬියාවකින් පරිසරයේ වෙලෙද්දි එහා වත්තේ මාර ගහෙන් වැටෙන පොඩි කොළ මං හිටපු තැනට ඇවිත් වැටෙනවා. සරුසාර කෙත්වතු සරුසාර ගස් වලින් පිරිච්ච රටක පිට රටින් බඩු ආනයනය කරනවා වගේ අපේ අම්මත් කොච්චර මල් ගස් මේ වත්ත පුරා හිටවලා තිබ්බත් මල් ගහක් දැක්කේ කොහෙද? ඒක උස්සන්නෙන් පුරුදු වෙලා තිබ්බා. කම්මැලිකම ඔළුව පුරා දූපු මොහොතක කරන්න කිසිම දෙයක් නැති වෙද්දි හෝ කියලා කෑ ගහන්න හිතුණු අවස්ථා උදා වුණත් මං ඒ අදහස ඇත්තට ගත්තේ අම්මගේ හැදිමිටේ පාර කන්න බැරි නිසා. අත්තටු දෙකක් තිබුණ නම් ටුක් ගාලා ගිහින් ආපිට ටුක් ගාලා ඉගිරිලා හරි එන්න තිබ්බා. ඒත් අත්තටු කපපු පරෙයියෙක් ගානට මම මේ දවස් ටික ගත කරේ මගේ රැළේ වුන් ඔක්කොටම අම්මලා වාරණ නියෝග දාලා ගෙදර නතර කරගත්ත නිසා. උසාවි නියෝගත් අරබයා ගිය නිවාස අඩස්සිය මට නම් තිත්ත කසායක් වගේ. කොයි වෙලෙත් උඩට පහළට යන මගේ ෆෝන් කෑල්ල අම්මගේ දැඩි රැකවරණය යටතේ කල් ගෙවනවා. ඔක්කොම මතක් වෙද්දි මගේ ඇඟේ මාළු ගඟේ නටන්න අරන්. හැම දෙයකටම මුල අර හිකනලානේ කියලා මතක් වෙද්දි ඌව හොයාගෙන ගිහින් හොම්බයි කටයි බොම්බයි මටයි කරන්න තරම් හිතෙනවා. කෝපි ගස්වල ඉන්න කොඩයියෙක් තරමට මට ඌව පේන්න බැරි තරම්. දැන් සති දෙකකට උඩදී ටවුමේ කොල්ලෙක්ට ගෙම්පර් පෙන්නන්න ගිහින් අපි මාට්ටුනේ පොලිසියට මාට්ටු වෙලා ගෙදර අයට දොස් කියලා පොලිස් කේස් එකක් නොකර ඒ කතාව එතනින් ක්ලෝස් වෙලා යද්දි. ඒකේ තරහට ගෙදර අය මට ඇඳිරි නීති දැම්මා. වෙච්ච දෙයක් වෙච්චාවේ කියලා කරබන් ඉන්න ගියාම මොලෙත් එක්ක කුරුවල් වෙලා යනවා. දවස ගෙවෙන්නේ බොහොම හිමින් කියලා මට හැම මොහොතකම දැනෙනවා. තප්පර කට්ටට ඔයිට වඩා වේගෙන් යන්න ඇයි බැරි? ඔරලෝසුව දිහා බලන් මට එහෙම හිතෙනවා. ඉවස ගන්න බැරිම තැන මම වත්ත පහලට ගිහින් වත්ත අයිනේ කම්බි වැටෙන් පැනලා එහා වත්තට ගියා. හොරපොල් කඩන්න තියා කුරුම්බ ඇට්ටියක්වත් හැදිලා නැති පොල් ගස් 7-8ක් පහු කරන් මම ඉස්සරහට ඇවිදන් ගියා. ඒ මිදුළු ඉස්සරහින් මම ප්‍රධාන පාරට යන්න කියත් මට උන් හිටිතැන් අමතක වෙලා මං ඉද්ද ගැහුවා වගේ නතර වුණේ එතන තිබ්බ පුටුවක වාඩි වෙලා ඉන්න කෙනාව දැකලා. කෙල්ලෙක් කවදාවත් නැති විදිහට මං ඒ කෙල්ල දිහා බලන් හිටියා. ඒ කෙල්ල හැලහොල්මනක් නැතුව ඔහේ බලන් ඉන්නවා කියලා විතරක් මගේ ඇස් වලට අහු වුණා. ඇස් දෙකක් පුංචිම පුංචි ඇස් දෙකක්. පුංචිම පුංචි තරු දෙකක් වගේ ඇස් දෙකක්. දිලිහෙන බබලන ඇස් දෙකක්. කොච්චර මේ වත්තෙන් පැනලා ගියත් කවදාවත් මට මේ ඇස් දෙක තියා ඇස් දෙකේ අයිතිකාරිය හම්බෙලා නැහැ. බටර් පාට හැමට කළු පාට ගවුමක් ඇඳලා නූඩ්ල්ස් වගේ කැරලි කොන්නේ කඩලා දාලා ඇස් අහකට ගන්න බැරි තරම් මායාකාරී ඇස් දෙකක් ඒ කෙල්ලට ලැබිලා තිබුණා. මතක අමතක වෙලා යන්න මොහොතක් ඒ විදිහට ඉබේම පහු කරද්දි මගේ පපුව අස්සර දැනෙන කියාගන්න බැරි තරම් නුහුරු හැඟීමක්. මගේ පපුවට තට්ටු කරලා ඒ ඇයි කියලා අහන්න හිතුණත් ඒ වෙලාවේ මට ඇහුනේ කාගේ හරි කටහඬක්. මං ආයෙම අපේ වත්තට පැනලා දුවන් නැවිත් ඉඳන් හිටපු කොට්ටම්බ ගහ යට වාඩි වුණා. කොට්ටම්බ ගහේ අතු මුළු මිදුලටම සුවදායී පරිසරයක් නිර්මාණය කරද්දි වියනක් වගේ ගහ හැඩුනේ යන්තම් වැස්සකට පවා ගහ යට ඉන්න කෙනෙක්ට ලොකු නිවහනක් වෙද්දි. ගහ යට ඇවිත් ඉඳගත්ත වෙලාවේ ඉඳලා මතක් වෙන්නේ අර මායාකාරී ඇස් දෙක. ඒ ඇස් දෙකෙන් මාව හොඳටම දකින්න ඇති කියලා මට විශ්වාස වුණා. මාව දැක්ක වුණත් ඒ මොන්නේ කිසිම වෙනසක් නොවුණු එකයි පුදුමේ. හැඟීම් දැනීම් නැති තාලෙට බලාගත් අත බලාගෙන හිටියේ කිසිම විදිහේ ප්‍රතිචාරයක් නැති වෙද්දි.
අමුතු විදිහේ සංඥායලි පපුවට දැනෙද්දි මෙච්චර දවස් මන්දාරම් කරපු අහස ලාවට පොද 2-3ක් ගහන්න පටන් අරන් හමන හුළඟ පවා ඇඟට කිතියක් එක්කරේ මගේ ඉදිමිච්චි ඔළුව ටික ටික බිමට බර වෙලා මගේ මූණට හිනාවක් ඉබේම ලැබෙද්දි එහා වත්තට මටත් නොදැනීම මගේ ඇස් දෙක හොරෙන් එබිකම් කරද්දි මං කල්පනා කරේ අද දැක්ක ඇස් දෙකවත් ඒ ඇස් දෙකේ අයිතිකාරියවත් ඇයි මගේ ඇස්වලට මීට කලින් හම නොවුනේ කියන දේ. කිසිම දවසක විඩාවක් නොදැනුණු හිතට විඩාවක් දැනෙන්න පටන් අරන්. සුදු පාට පුළුන් ගොඩක් වගේ එහෙට මෙහෙට පාවෙවී තිබ්බ වලාකුළු තද අලු පාටට හැරෙන්න මේ තප්පර ගානට පුළුවන් වෙලා. කෝපි පාට අඳුරු හැන්දෑවන් කිහිපයකට අතවනලා සමුදුන්නත් අද හැන්දෑවේ මට මාවම අමතක කරේයයි කියලා මටම වැටහෙන්නේ නැහැ. අහල පහලින්ම මැඩියෙක් කෑ ගහන සද්ද ළඟ ඇහෙද්දි මම දැක්කේ මගේ වම් අත පැත්තට වෙන්න තිබ්බ අම්මා හදපු සුවඳ පිරිච්ච කානේෂන් ගහේ කඳේ මැඩියෙක් ඉන්නවා. ලං වෙලා ඒ මැඩිය බලන්න හිත දුන්නා ඊළඟ මොහොතේ ඌ මගේ මූණට පණි කියන හිරිකිත හැඟීම නිසාම මම ඒ අදහස ඇත්තරගත්තා. මුළු අහසම දත කෑවේ මහවැස්සකට පාර කියන්න කියලා වැටහෙන්න තවත් කල් වෙලා නොයද්දි වැහි බින්දු 1-2 අයිස් කැට වගේ පොළොව සිපගද්දි සුවඳ පිරුණු දූවිලි සැර මගේ නාස්කුහර අස්සෙන් පෙනහැල්ලට ගමන් කළා. ඒ සුවඳ කොච්චර මගේ ගතට මිහිරක් එක් කරත් අම්මගේ දොරකඩ ඉඳලා කෑ ගහපු සද්දෙට මාව ඩිම් වෙලා ගිය නිසාම මම දුවගෙන ගිහින් ගෙට ගොඩ වුණේ මෙච්චර වෙලා හිතට දැනුණු අනේක විද සිතුවිලි වලදාලා. එකින් එක දවස් ගෙවිලා යද්දි මගේ හිත හොරකම් කරගන්න අර පුංචි තාරකා ඇස් දෙකට පුළුවන් වුණා. සතියක් විතර ඒ ඇස් ලුහු බැඳ මට තවම බැරි වුණා ඒ තාරකා ඇස් ඉස්සරහට ගිහින් තප්පරයක්වත් කුළුපග වෙලා කතා කරන්න. හිතට දැනුණු নানা ප්‍රකාර සිතුවිලි වලින් මට මිදෙන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බ නිසාම අද කොහොම හරි ඇය එක්ක එකදු වචනයක් හරි කතා කරනවා කියන යටි අරමුණු ඇතුව සුපුරුදු පරිදි මම අදත් වැටෙන් පැනලා එහා වත්තට ගොඩ වුණා. අපරාධ මේ වත්තට පැන්නේ කියන හැඟීම මට දැනෙන්න ගොඩක් වෙලා ගියේ නෑ. පොල් ගහක් යටට වෙලා මිනිස්සෙක් දර වගේක් පරනවා. මාව දැක්ක හැටි ඒ මිනිස්සයා කර හිටපු වැඩ නතර කරලා මගේ උඩ ඉඳලා පහළට බලුවා. කවුද මේ ළමයා? ඒ මිනිස්සයා ආපිට මගෙන් එහෙම අහද්දි මට දෙන්න උත්තර නැතිකමට මම තප්පර විනාඩි ගත වෙනකම් බලන් හිටියා. මම මේ අල්ලපු ගෙදර ඉන්නේ. මම වැටිච්ච පොල්ලත්තක් තියනවද කියලා බලන්න ආවේ මාමේ. කටට ආවදේ ශනිකව මම කියලා දැම්මත් ඒ මිනිස්සයා ඒ උත්තරෙන් සෑහීමකට පත්ුනේ නෑ කියලා කියන්න ඒ මූණ ඇඳුණු ඉරියව් වලින් මට කියන්න පුළුවන්. මම යන්නම් මාමේ. මම ආපිට කියලා එහෙම එන්න ආවත් ඒ මිනිස්සයා මට කතා කරලා නතර කරගත්තා. පොල්ලත්තක් ගන්න නැද්ද? නෑ, වැටිලා නෑනේ. මම මේ ගෙදරට අලුතෙන් පදිංචියට ආව කෙනා. ඒ මිනිස්සයා මන් දිහා බලාගෙන එහෙම කිව්වා වුණත් මට ඒ ගැන තවදුරටත් දැනගන්න ලොකු කුතුහලයක් හිතට දැනුණා. එතකොට කලින් හිටපු අයකෝ? ඒ අය මේ ඉඩම විකුණලා දාලා ගියා දරුවෝ රත්තට පැත්තට. හේතුව අර S2 පේන්නේ නැති කැලීට ආය බෙහෙත් කරන කතාවක් කීවා. ඒ නිසා තමයි උන්දලා ගියේ. S පේන්නේ නැති ළමයෙක් හිටියද? ඔව්, හරිම පංකාදු කෙරිඩිංග. ඒත් S2 පේන්නේ නැහැ නේද? හැම අංගයක්ම තිබ්බත් S පේන්නේ නැතුව වැඩක්ද? සමුදීමක්වත් නැතුව අනවසරෙන් හිත අස්සේ අරක් ගත්ත පුංචි තරු S2 යන්න ගියේ නොකියාමයි. කියන්න හෝ නොකියන්න අපි අතර කිසිම කතා බහක්වත් නොතිබ්බ විදිහ මං හොඳටම දන්නවා. ඒත් අහේතුවකට මගේ හිත අස්සේ හිස් තැනකින් පිරීලා. අහසේ තියෙන්න ඕන පුංචි තරු කැට දෙකක් ඒ ඇස් අස්සේ දඟලපු හැටි මට සැරින් සැරේ මතක් වෙන්න පටන් ගත්තා. සුවඳ පිරිච්ච තින්ත පෑනකින් කොළ කෑල්ලක ඒ ඇස් දෙකේ රටා මවන්න මගේ අත මටත් වඩා හුරු වෙලා. මලානික වෙච්ච මගේ ඇස් වලින් කොයි මගේ ඉඳන් කොයි විදිහට බලන් හිටියත් අමතක නොවන මතක පොඩියට හරි හිතේ ඉතුරු කරලා ඒ ඇස් දෙක හැංගිලා ගිහින්. මං ළඟත් හත් පෙතිමලක් තිබ්බනම් මමත් ෂේන්‍ය වුණා නම් ෂේන්‍ය කොර වෙලා හිටපු වීත්‍යව සනීප කරා වගේම මටත් පුළුවන්කමක් තිබ්බා අහම්බෙන් හමු වුණු තරු ඇස් වලට එළිය දෙන්න. ඒ ඇස් අස්සෙන් මට මාව දකින්න.
සීතලක ගුලි වෙච්ච රැයක රැහැයියා එකා දෙන්නා නිවනක් නැතුව කෑ ගහද්දි දොරවල් ඉවර කරගෙන මං මිදුලට අඩිය තිබ්බා. මෘදු තණකොළ පෑගෙද්දි යටිපතුලට සහනයක් එක් කරා. ඒ සහනය මගේ හිතට සුවදායක හැඟීමක් එක් කරේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. තරු රටා පොකුරු පිටින් පායලා තිබ්බ අහසේ මගේ ඇස් ඔබමොබ සැරිසැරුවේ මගේ හිතටම අවලාද නගද්දි. ඒත් ආත්ම ගානක්ම පසුපසා විගස තාරකා ඇස් දෙකේ මතකය මගේ හිතට තදින්ම දැනෙද්දි මගේ ඇස්වලට අහම්බෙන් දැක්කේ එදා වගේම අදත් පුංචි තාරකා දෙකක්. ඒ හමුවීම අහම්බයක්ම නොවේ. නොහිතුවට ආත්ම ගානක් අපේ ආත්ම එකිනෙකට හමු වෙන්න ඇති. කිසිවක් නොදොඩාම නොඅසාම නොපවසාම මෙහෙම යන්න ඇති. එක පුංචි සිදුවීමක් ඇති හදවත ගොළු කරලා දාන්න. කරුගල් පර්වතයක් වගේ හිතක් වුණත් ලෝදිය වගේ උණු කරලා දාන්න.